Hi, BYD. Please continue. Open sunroof. Okay. Open my window. Copy that. අපේ ස්ටාටින් රේන්ජ් එක Okay. ඇටෝ 1 එක Okay. මේකේ price range එක කොහොමද? 8.35 8.35. 8.35 million. ෂෝක්නේ මම මොරටුව K-Zone එකේ අලුතෙන්ම ඕපන් කරපු BYD showroom එකට ආවා. මෙතන තියෙන BYD models ටික බලන්න. මේ BYD Sea Lion 6 model එක දැන්ම උනත් ගන්න පුළුවන්ලු for immediate purchase. ඕඩර් කරලා හුඟ කාලයක් බලාගෙන ඉන්න දෙයක් නැහැ. මේ ඔක්කොම ගැන කියන්නම්. හැබැයි මට මුලින්ම හිතුනේ මොරටුව පැත්තටත් දැන් BYD showroom එකක් තියෙන එක කොච්චර ෂෝක්ද කියලා. මේක මං හිතන්නේ මම දැකපු ලොකුම BYD showroom එක. හරිම ලස්සනට මේ BYD models ටික showcase කරලා තියෙනවා වගේම මෙතන ඉන්න staff එකත් ගොඩාක් helpful. අපි මෙතනින් පටන් ගත්තොත් එහෙම අපේ තියෙන ඇටෝ EV රේන්ජ් එක තියෙනවා Okay. සීල් එක තියෙනවා ඩොල්ෆින් එක තියෙනවා ඇටෝ 3 එක තියෙනවා Okay. ඊට පස්සේ මෙතනින් යාට ගත්තොත් එහෙම අපේ තියෙනවා plug-in hybrid range එක. Okay. ඒක EV plus petrol hybrid range එක තියෙන්නේ. Okay. ඉතින් මෙතන ගත්තොත් Sea Lion 6 එක තියෙනවා Sea Lion 5 එක තියෙනවා ඇටෝ 1 එක compact අපේ starting range එකේ තියෙන EV car එක. මේකත් design එකේම futuristic design and quite funky. Oh, it's so cute. Look at this little dashboard. මෙහෙම dashboard එකක් දැක්කමයි. Like හරි මේ petite. හරි cute and petite. ඒක ගත්තොත් මේක තමයි starting price එක තියෙන්නේ 8.35 million වලට. Okay. මේකේ අපි features ටික එහෙම ගත්තොත් මේකේ range එක තියෙනවා 300 kilometers. මේක full electric vehicle එකක්. ඊට අමතරව මේකේ cruise control එක තියෙනවා Android Play, Apple Play ඒ functions ටික තියෙනවා. වෙන වගේ gear shift එක තියෙන්නේ මෙතන. ඉතින් space save විදිහට තියෙන්නේ. ඊට පස්සේ මෙතන වෙන modes options ටික තියෙනවා. වගේ sports mode ටිකක් speed එක ඕන නම් ඊට පස්සේ traction control එක තියෙනවා auto hold එක තියෙනවා. ඉතින් ඔයා traffic එකේම ඉන්නකොට ඔයාට brake එක අතහැරලා ඉන්නකොට ඔයා neutral එකම දාන්න ඕනේ, park දාන්න ඕනේ. auto hold එක තියෙනකොට ඔයාට brake එක අතහැරලා නිකන් ඉන්න පුළුවන්. ඒ වගේම start accelerator එක press කරලා ඔයාට යන්න පුළුවන්. ඉතින් කොහොම මේකේ parking? මේකේ parking එක තියෙන්නේ මේ පැත්තේ. Oh, ඒ කියන්නේ button එකක්ද? button එකක්. Oh, I see. ඒ ඔක්කොම indicators ඔක්කොම මෙතන පෙන්නනවා ඔයාට. Yeah. මේක දැන් eco mode එකේ තියෙන්නේ, parking එකේ තියෙන්නේ, standard feedback setting කියන්නේ ඒක තමයි traction control එක off කරලා තියෙන්නේ. Yeah. සාෂා මේකේ charging port එක ගත්තොත් මෙතන තමයි තියෙන්නේ. Okay. ඔව් මෙතනින් ගත්තොත් මේක තියෙනවා AC plus DC. ඒ කියන්නේ මේක fast charging එක support කරනවා මේ වාහනේ. මේක සාමාන්‍යයෙන් average fast charger එකකින් about 45 minutes වලින් වගේ full charge එකක් ගන්න පුළුවන්. And full charge එකෙන් kilometers? 300ක්. පොඩි trip එකක් ගහලා එන්න පුළුවන් නේ. Color options කොහොමද අපන්නේ? මේකේ color options ගත්තොත් සාෂා මේකේ තියෙනවා Cosmos Black කියලා. Oh. ඒක full black එන්නේ. Arctic blue එක තියෙනවා. ඒක තමයි අපි දැන් මේ බැලුවේ. ඊට පස්සේ Apricity white එකක් තියෙනවා. තව Sprout green කියලා color එකක් තියෙනවා. Right. මේ color options හතරම it's the same price, right? Same It doesn't price. change. Okay, nice. ඒකේ LED headlights තමයි එන්නේ with Okay. daytime running lights. ඊට පස්සේ මේක 16-inch rims all around, all 4 disc brakes and front wheel drive තමයි drive train එක තියෙන්නේ මේකේ. Ah, okay. BYD starting range එකේ vehicle එකක් බලනවා නම් BYD Atto 1 එක තමයි ඔයගොල්ලන්ට හොඳම. මොකද මේකේ dynamic model එකේ කිලෝමීටර් 300ක් යන්න පුළුවන් වගේම premium range එකේ කිලෝමීටර් 380ක් විතර යන්න පුළුවන්. Sea Lion 6 එක පොඩ්ඩක් බලමුද? ඔව් බලමු. Sea Lion 6 එක ගත්තොත් මේකේ අපි ස්ටියරින් wheel එකෙන් පටන් ගත්තොත් මේකේ තියෙනවා සාමාන්‍ය මෙතන තියෙන basic infotainment functions ටික තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔයා හදිස්සිය drive කරනකොට එම එතකොට ඔයාට phone එක answer කරගෙන ඉන්න ඔයාට කෙලින්ම මෙතනින් ඔපරේට් කරලා යූස් කරගන්න පුළුවන්. ඊට වගේ ෆෝන් බුක් එකේ තියෙන calls වලට එම යන්න පුළුවන් voice command functions වලින්. මෙතන ගත්තොත් අපේ තියෙනවා වගේ screen එක rotate කරන්න. එතකොට Google Maps වගේ යූස් කරනකොට මේක පොඩ්ඩක් convenient මේ angle එකේ. එතකොට 360 camera option එක තියෙනවා මෙතන access කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක වෙන වෙන cameras වලට access කරන්න පුළුවන්. නැත්නම් full 3D view එකකින් උත් බලා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තියෙන්නේ මේකේ intelligent cruise control කියලා. සාමාන්‍යයෙන් highway එකේම යනකොට අර road signs වගේ තියෙනවා නම් 80 kilometers both වගේ ඒක automatically detect කරලා speed එක limit කරලා තියෙනවා. Oh wow. ඊට පස්සේ lane keep assist, lane departure ඒ කියන්නේ lines ටික තියෙනකොට ඒක ගානට ඒක ඒ කියන්නේ lane එක skip කරන්නේ නැතුව ඒක manage කරලා යනවා. ඒක ඔක්කොම safety features විදිහට තමයි යන්නේ. මේක 1500cc engine plus electric motors තියෙනවා.
ඒ හින්දා සාමාන්‍යයෙන් close to 2000cc වාහනයක වගේ power එකක් තියෙනවා. හැබැයි එච්චර fuel consumption එකක් නැහැ. සාමාන්‍යයෙන් average 20 kilometers per liter within Colombo, outside Colombo 25 plus. ඊට අමතරව වට EV range එකකුත් තියෙනවා 80 kilometers වෙනකන්. ඒ හින්දා වට EV plus petrol vehicle එකට hybrid vehicle එක දෙකම advantage එක ගන්න පුළුවන්. කියමුකෝ දැන් ඔයා වැඩට යනකොට එම සාමාන්‍ය 80 kilometers වලට අඩුයි නම් ඔයාට හැමදාම වුණොත් charge කර කර use කර ගන්න පුළුවන් EV range එකේ. Okay, check this out. මේ seat ventilator එක මේකෙන් පුළුවන් ඔයාගේ seat එකට පොඩ්ඩක් cooling option එකක් දෙන්න. ඔයාට රස්නේ නම් වාහනේ රත් වෙලා නම් seat එක රත් වෙලා නම් it will be really cool. දැන් මගේ ඇඟට දැනෙනවා. මේක ගත්තොත් මේකේ voice command functions උත් තියෙනවා. Okay. Side windows, rear tailgate, ඊට cooling ventilated seats on කරන්නයි sunroof එකකටත් තියෙනවා. Okay. දැන් high BYD කියලා ඊට පස්සේ කිව්වොත් open sunroof කියලා ඒක open කරන sunroof එක. Hi BYD. Please continue. Open sunroof. Okay. Whoa. That's so cool. ඊට rear tailgate එක පුළුවන්, windows එක පුළුවන්. ඒක if you කිව්වොත් එම open my window කියලා ඒක ඔයාගේ window එක විතරක් open කරනවා. Okay. මං කිව්වොත් මගේ එක පැත්තක මගේ එක පැත්ත විතරක් open. ඔයා කිව්වොත් ඔව්. ඒක detect කරනවා left and right කවුද sides කිව්වේ කියලා. Okay. all කිව්වොත් ඔක්කොම පල්ලට යනවා. Hi BYD. Please continue. Open my window. Copy that. Hi BYD. Close the sunroof Okay. and close my window. Okay. That's really cool. මේකේ තව එකක් තමයි අනිත් අපේ වාහන වලට වඩා මේක තියෙන්නේ sound system එක. Okay. මේක තියෙන්නේ Harman Kardon by Infinity sound system එකක්. ඒක කියන්නේ quality එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකේ ඔක්කොම කියන්නේ audio file කට්ටියට ඔක්කොම ආසයි මේකේ quality එක. Yeah, sound system එකට. Shall we listen to some music? Sorry, you were saying this has 10 speakers? This has 10 speakers, so it has a subwoofer at the back. Okay. It has 4 speakers on each door, Yeah. as well as it has a subwoofer another in the front as well. Wow. Yeah, the sound system in this is amazing. That's so cool. And it has the ambient light as well. It changes according to the sound. Oh, music really? අපිට ඒකේ කලර් එකක් මාරු කරන්න පුළුවන් නේද? And manually also you can change the color Okay. or according to. Ooh. Okay, let's do purple. Wow. Love me some good purple. Nice. And on the back as well? Yes. Wow, that's so nice. මේක එතකොට price එක කොහොමද තියෙන්නේ? සාෂා මේකේ price එක ගත්තොත් මේක 21.7 million වෙනවා. Okay. මේක standard trim level එක 2 wheel drive version එක. තව all wheel drive version එකකුත් තියෙනවා. ඒකත් 25.3 million වෙනවා. අනිත් එක තමයි මේක immediate delivery අපිට දෙන්න පුළුවන් stocks තියෙනවා. මේ model එක? මේ model එකේ ඕන color එකෙන් දෙන්න පුළුවන්. What are the colors මොනවාද? මේක Harbor Grey කියලා තමයි මේ color එක තියෙන්නේ. Okay. ඊට පස්සේ white එක තියෙනවා. Full black, stone grey color එකක් තියෙනවා. Okay, lovely. So immediate purchase, if I want to buy this now, මට හෙටම ගන්න පුළුවන් if I do everything. All paperwork ටික ඔක්කොම ඉවර කරාට පස්සේ you can purchase it. Because usually you have to wait a little bit. පොඩක් BYD එකක් ගන්න පොඩක් demand එක වැඩි හින්දා ඔයගොල්ලෝ පොඩක් වැඩි කාලයක් ඉන්නෝනේ. හැබැයි මේ model එක Sea Lion 6 එක ready for immediate purchase. දැන්ම ගන්න කැමති නම් ඇවිල්ලා BYD showroom එකට ඇවිල්ලා කතා කරලා කියන්න. fully electric ම නැතුව fuel තියෙන option එකකට යන්න කැමති අයට මේ Sea Lion 6 එක fantastic option එකක්. මොකද ඔයාට electric charge කරලාත් use කරන්න පුළුවන්. fuel use කරලාත් මේ කායක දුවන්න පුළුවන්. ඔයත් මොරටුව පැත්තේ නම් ඉන්නේ. ඔන්න BYD K zone එකට ඇවිල්ලා ඉන්නවා ඔයා වෙනුවෙන්ම. ඇවිල්ලා BYD team එකට කතා කරලා ඔයා කැමති BYD cars බලන්න order කරන්න දැන් මෙතනින් පුළුවන්. මොකක්ද හිතන්නේ? අපි මේ කතා කරපු cars දෙකෙන් ඔයාට වැඩිපුරම හිත ගියේ මොන එකද? BYD Atto 1 එකද? BYD Sea Lion 6 එකද? කමෙන්ට් කරලා කියන්න. මාත් කැමතියි ඔයගොල්ලෝගේ recommendations වගේම අදහස් දැනගන්න.